අද දවසේ අපි යාඥා කරන්න කලින් මම වචන ස්වල්පයක් කතා කරන්නට කැමැති. ඊට පස්සේ අපි එකතු වෙලා යාඥා කරන්නට යනවා. ඔබ ඔබේ දවස යාඥාවෙන් ආරම්භ නොකළොත් දවස පුරා වැරදී යාහකි ආකාර බොහොමයක් තිබෙනවා. ඔබ උදෑසන යාඥා කළත් අභියෝග දුෂ්කරතා මතුවෙන්න පුළුවන්. නමුත් ඒක තියෙන වෙනස තමයි අපි වෙනුවෙන් අපි යාඥා කළ දෙවියන් වහන්සේ ඔබත් මමත් එක්ක ඉන්නවා. අපේ බුද්ධියෙන් වටහා ගැනීමට නොහැකි දේ ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් කරනවා. අපි යාඥා කරන විට අපගේ හදවත්වලට සාමයක් දැනෙන්නට යනවා. ඕනෑම තත්ත්වයකදී විශ්වාසයෙන් මුහුණ දෙන්නට මට දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා කියන ඒ හැඟීම, මම වෙනුවෙන් ක්‍රියා කරනවා කියන හැඟීම අපට දැනෙන්නට පටන් ගන්නවා. අපි ඇස් ඇරීමටත් පෙර සෑම දවසක් ගැනම දන්න දෙවියන් වහන්සේට අපේ දවස බාර නොදෙන්නේ ඇයි? මොහොතක් වැය කරලා අපේ ජීවිතයේ වැටෙන්න තැන් අනේ දෙවියන් වහන්සේ වැටෙන්නට දෙන්න එපා කියලා යාඥා කරන්න ඇත්තේ ඇයි? ඒක නිසා අපි මොහොතක් ගත කරමු. සමහර වෙලාවට ඔබ ගමනක් යනවා වෙන්න පුළුවන්. නැත්තම් ඔබ නිවසේ වෙන්නට පුළුවන්. නැත්තම් විවිධ කාර්යවල යෙදিলা ඉන්නවා වෙන්නට පුළුවන්. කුමන ස්ථානයක හිටියත් අපි එකතු වෙලා යාඥා කරමු. ස්වාමින් වහන්සේ අපි හැමෝම ශක්තිමත් කරන්නට යනවා. මේ එකතු වෙලා කරන යාඥාව තුළ අපි යාඥා කරමු. ආදරණීය දෙවි සමිඳුනි, මම අද ඔබ වහන්සේ ඉදිරියට පැමිණෙනවා. මගේ මුළු දවසම ඔබ වහන්සේගේ මුරුදු දයාවන්ත දෑතට බාරයි. ඔබ වහන්සේගේ පුදුමාකාර කරුණාවත්, ඔබ වහන්සේගේ සැනසෙල්ලත්, සාමයත්, ප්‍රබල ආරක්ෂාවත් මේ දවසේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම මාත් එක්ක තබන්න කියලා මම ඉල්ලා සිටිනවා. මගේ මාවතට පැමිණෙන සෑම වැරදි පෙළඹවීමක්ම ඔබ වහන්සේගේ කරුණාවෙන් මුදවන්න කියලා මම යාඥා කරනවා. අද දවසේ මාගේ හදවත පවිත්‍රව තබා ගැනීමටත්, ඔබ වහන්සේ ප්‍රසන්න නොවන සෑම දෙයකින්ම වැළකී සිටීමටත් මට ශක්තිය දෙන්න. ස්වාමීනි, මාගේ හදවතේ පාලනය මේ මොහොතේ පටන් ඔබ වහන්සේට බාරයි. නිවැරදි සහ සත්‍ය දේ කෙරෙහි අවධානය යොමු කිරීමට, මාගේ හැඟීම් සහ සිතුවිලි පාලනය කිරීමට මට උදව් කරන්න. ස්වර්ගයේ සිට දෙවියන් වහන්සේ මා දෙස බලා සිටින බව දැනගැනීමට, ඒ වගේම කිසිම දෙයකට බය නොවී පූර්ණ ඇදහිල්ලෙන් හා විශ්වාසයෙන් ගමන් කිරීමට මට ශක්තිය දෙන්න ස්වාමීනි. අද දවසේ කිසිවකට මා ඔබෙන් වෙන් කිරීමට ඉඩ නොදෙන්න. ඔබගේ නීති නියෝග අනුගමනය කරමින් නිවැරදි තීන්දුව තීරණ ගන්න මට උගන්වන්න. මම ගන්න සෑම පියවරක්ම ඔබ වහන්සේ ප්‍රසන්න වෙමින් ඔබ වහන්සේ වෙතට එන තීන්දුව තීරණ ගන්න මට උගන්වන්න. ඔබගේ ප්‍රේමය මා වටා ඇති බව දැනගැනීමටත්, මා කරන සෑම දෙයක්ම ඔබගේ ප්‍රබලත්වය අත්විඳින්නට මට සලස්වන්න. කුරුසියක් මත ජීවිතේ පූජා කළ ජේසුස් වහන්සේගේ රුධිරයේ බලයෙන් මා සහ මගේ පවුල ආරක්ෂා කරන්න. මා යන අය, මට හම්බ වෙන අය, මා වටා ගැවසෙන අය, ලෝකවාසී සියලු දෙනා ඔබ වහන්සේට මේ වෙලාවේ මම බාර කරනවා. සියලු ආකාර අනතුරු කරදර යක්ෂයාගේ උපාවලින් ආරක්ෂා කරන්න, පවුරක් වගේ රැකවල් කරන්න කියලා මම මේ වෙලාවේ යාඥා කරනවා. මා සිටින ස්ථානයත්, මා කරන කාර්යයත් ඔබ වහන්සේගේ දිව්‍යමය ආරක්ෂාවට බාර දෙනවා. ජේසුස් වහන්සේ ඔබගේ ප්‍රේමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් මා වට කරගන්න. අද දවසේ පැමිණෙන කුමන බාධකයට වුවත් මුහුණ දෙන්නට මට ධෛර්ය ශක්තිය දෙන්න.
අද ඉදිරියේ ඇති අභියෝග බාධක කම්කටොළු කුමක්දයි කියලා ස්වාමීනි මම දන්නේ නැහැ. නමුත් ඔබ සෑම පියවරකදීම මා සමග සිටින බව මම විශ්වාස කරනවා. සාමයේ සතුට කරා යන මාවතට අද මගේ පියවර මෙහෙවන්න ස්වාමීනි. ඔබගේ වචනයට කීකරුව ගමන් කිරීමට මාගේ හදවත ශක්තිමත් කරන්න. අද දවසේ ඥානවන්ත තීරණ ගැනීමට ස්වර්ගයේ සිට මට මඟ පෙන්වන්න. ඔබ මා පෝෂණය කරන මට මාර්ගය සලසා දෙන එකම තැනන් වහන්සේ බව මට දැනෙන්නට සලස්වන්න. ඔබ මාගේ ශක්තිමත් බලකොටුව, ඔබ වහන්සේ මාගේ ස්වාමින් වහන්සේ බව මට දැනගන්නට සලස්වන්න. අද දවසේ අභියෝග පැමිණෙන විට සංසුන්ව ඒ අභියෝගවලට මුහුණ දෙන්නට ඔබ වහන්සේ මට උදව් කරන්න. කුමක් සිදුවත් ඔබ වහන්සේ මා සමග සිටින බව විශ්වාස කරන්නට මට පුළුවන්කම ගෙන දෙන්න. ඔබ මාගේ යහපත උදෙසා සියල්ල සිදු කරන බව මම විශ්වාස කරනවා ස්වාමීනි. සතුරාගෙන් පැමිණෙන සෑම අවුල් සහගත වචනයක්ම ඍණාත්මක ශබ්දයක්ම ඔබ වහන්සේ නිශ්ශබ්ද කරන්න. ඔබ වහන්සේ අපට ප්‍රේම කරන එකම දෙවියන් වහන්සේ මට නොපෙනෙන ලෙස ඔබ ක්‍රියා කරන බව මට දැනගන්නට සලස්වන්න. ඔබ වහන්සේ මම අද දවසේ ආරම්භයේ ඉඳලා මම ඔබ වහන්සේට බාර කරන මේ ජීවිතේ ඔබ වහන්සේ මඟ පෙන්වන්න කරුණාව දක්වන්න ස්වාමීනි. ඔබ වහන්සේ මහිමයට පත් නොවන මාගේ ආත්මාර්ථකාමී සිතුවිලි නොසලකිලිමත් ක්‍රියා ඔබ වහන්සේට බාරය ස්වාමීනි. මාව ආරක්ෂා කරන්න. සාතන් විසින් මා අධෛර්යමත් කිරීමට ඉඩ නොදෙන්න ස්වාමීනි. අසුභවාදී පුද්ගලයන්ගේ බලපෑම් වලින් අද දවසේ මා ආරක්ෂා කරන්න. මේ අලුත් දවස ගැන ඔබ වහන්සේට ස්තුතියි. මාගේ සැලසුම් ඔබ වහන්සේ ඉදිරියේ තබනවා. ඔබ වහන්සේගේ කරුණාව අද දවසේ මාගේ හදවතට ගලන්නට, මාගේ පවුලට ගලන්නට සලස්වන්න. ප්‍රීතියෙන් සතුටෙන් කෘතඥතාපූර්වකව ඔබ වහන්සේ ඉදිරියේ සිටින්නට මට පුළුවන්කම ගෙන දෙන්න. ස්වාමීනි, අද ඔබේ ආලෝකය මගේ ජීවිතය බබලවන්නට මා කෙරෙහි යොමු කළ මැනව. මාගේ හදවත ඔබ කෙරෙහි ප්‍රේමයෙන් පුරවන්න. මගේ ජීවිතයේ වෙනස්කම් සිදුවන විට ඔබ වහන්සේ මාව සංසුන් කර යහපත්දේ ඔබ වහන්සේ මට දෙන බව, අවස්ථාවන් දෙන බව සිහි කරන්නට පුළුවන්කම ගෙන දෙන්න. ඔබ වහන්සේ ජයගෙන දෙන තැනන් වහන්සේ බව මට අත්දකින්නට අද දවසේ පුළුවන්කම ගෙන දෙන්න. මා යා යුතු මාවත මට පෙන්වන්න. විශ්වාසයෙන් යුතුව ඔබ වහන්සේ පෙන්වන මාවතට ඇතුළු වන්නට මට ධෛර්යය දෙන්න. මා ඉදිරියේ ඔබ තබන අවස්ථාවන් හඳුනා ගන්නට මට උදව් කරන්න. වටපිට බලමින් යන ගමනක් නොව ඇදහිල්ලෙන් ගමන් කරන්නට මට උගන්වන්න. දේවල් අවිනිශ්චිත හෝ අභියෝගාත්මක බව මට පෙනෙන විට පවා ඔබගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබන්නට මට උදව් කරන්න. මම සහ මගේ පවුලේ අය මේ උදේ ඔබහන්සේගේ ප්‍රේමනීය දෑතට බාරයි. අද දවස පුරා අපව ආරක්ෂා කරන්න, අපට මඟ පෙන්වන්න. ජේසුස් වහන්සේ ජීවමාන බව දැනගන්නට ඔබ වහන්සේ අපට පුළුවන්කම ගෙන දෙන්න. මේ සෑම දෙයක්ම ඉල්ලමින් අපි වහන්සේට බාර කරන්නේ, කැප කරන්නේ අප වෙනුවෙන් ජීවිත පූජා කළා වූ යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්ය. ආමෙන්.